මට දුක හිතෙනවා මගේ පුතේ. මට දුක හිතෙනවා. අනේ කතාවල කරන් දෙන්න බැරි තරමට අතම දුප්පතුනේ කොහොමද? අන්දපුරේ හැමෝම වලු දාගෙන ඉන්නවා අපි හැර. හැමෝටම කාසි මසුරන් තියෙනවා. ඇයි අත්තම අපිට නැත්තේ? ඔබේ තාත්තා හිටියනම් අපිට මෙහෙම දුකින්දර විඳින්න සිද්ධ වෙන්නේ නෑනේ පුතේ. තාත්තා හොඳට වෙනදාම් කරගෙන ඉන්නකොට අර කාසරේට වැටිලා සුරහාවට සූදුවට ඇබ්බැහි වුණා. මත් වෙලා ගෙදර එනකොට නීල වාහිනී ගඟට වැටිලා උගේ තාත්තා මලා පුතේ. ඔබේ තාත්තා ආහාර වළඳුව තැටියක් තිබුණා නේද මුළු තැන්ගේ? ඔව් අත්තම්මේ මම දුටුවා. කොහෙද? දුම්ගැහුණු තැටියක් තියෙනවා මුළු තැන්ගේ. අපි මෙහෙම කරමු. ඒ දුම්ගැහුණු තැටිය දීලා වෙලෙන්දෙට අපි බලලා කිල්ල ගන්න බලමු. අර දුමේ තියෙන තැටි අරන් බලන්නකෝ ඉක්මනින්. ඒක කරන්නේ ඉතින්. හරි අත්තම්මේ. ඔය අතර අන්ධපුර නීලවාහිනී ගඟේ තොටුපළ ළඟ සංවාදයක් සිද්ධ වුණා. මෙන්න මේ වගේ. බලන්න ඔය අංක 5 දරන සිතුවම. කච්චපුටට කොහොමද? කදාවලු වෙනදාම සරුද? වරදක් නෑ බෝධිවංශ. මම මගේ පාඩුවේ වෙළඳාම කරගෙන ඉන්නවා සාධාරණ. කච්චපුට ඔය හම්බුනේ කොහොඳයි. මාත් වෙලෙන්දෙක් නිසයි මේ කියන්නේ. පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න බලනවා අර සීනි වාණිජගේ. ඇයි බෝධිවංශ? ඇයි ඔබ එහෙම කියන්නේ? මම මේ කියනව නෙමෙයි. මම කරන්නේ අවවාද දීමක්. මම කොහොමද ප්‍රවේශම් වෙලා සිහිබුද්ධියෙන් තමයි වෙළඳාම් කරන්නේ. කච්චපුට කියන්නේ සාධාරණ වෙළෙන්දෙක් බව මම නොදන්නව නෙමෙයි කච්චපුට. මම දන්නවා හොඳටම. නමුත් සිහිරි වාණිජ පුදුම වෛරයක් තියෙන ඔබ සමග. එයාමට වෛර කරන බව මම නොදන්නව නෙමෙයි බෝධිවංශ. ඒත් මම වෛර කරන්නේ නැහැ සිහිරි වාණිජට. එයා වෛර කරනවා කියා මමත් වෛර කරන්න ගියොත් වෛරයෙන් වෛරය දීකෙහි අප දෙදෙනාම විනාශ වී යනවා. ඔබ පුදුම මිනිස් ගතිගුණ තියෙන කෙනෙක් කච්චපුට. මට නම් පුදුමයි ඔබ ගැන. බෝධිවංශ මම අනුකම්පා කරනවා සිහිරි වාණිජට. වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. බලන්න අසාධාරණ දුෂ්ට සේරිව වෙලෙන්දගේ වෛරය ගැන හැම දෙනාම දන්නවා. නමුත් බෝසත් කච්චපුට වෙලෙන්දා නෙවෙයි ඒ දේවල් ගණනකටවත් ගත්තේ. දැන් අපි බලමු 6 වෙනි රූපරාමුව දිහා. අපේ කතා කළේ අපේ ගෙදරට වරෝ. මයි පුතේ වෙලෙන්දා එනවද? ඉන්නවා තන්නේ අර ඉන්නේ. මයි පුතේ කොහොර කටි දිහා මගට දික්මනි නිකන්. ඔය අංක 7 දරන රූපරාමුව පෙන්වා දෙනවා. කපටි කෛරාටික සේරි වාණිජ වෙලෙන්දා අර දුප්පත් සිටු පවුලේ අයට වලලු අලෙවි කරන්න සූදානම් වෙන ආකාරය. ගන්න ඕනෑම කතාවලල්ලක් ලාභයට දෙනවා. එන්නද එන්න තෝරගන්න. එන්නකෝ. මෙන්න මේ
විතර වලල්ලා දෝනේ.